Hello everyone, welcome to Aoki Foodie Style. අද ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සනම ලක්ෂරි හොටෙල් එකකට මේ හෙරිටන්ස් අහුන්ගාල්ල. කොළඹ ඉඳලා පැයකින් විනාඩි 45න් විතර මේ හොටෙල් එකට ඕගලන්ට එන්න පුළුවන්. මේක ලංකාවේ තියෙන විශිෂ්ට ගණයේ ගෲප් එකක් වෙන හෙරිටන්ස් ගෲප් එකේ එන හොටෙල් එකක්. ඉතින් මේ හොටෙල් එකට මම ආවේ මගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක මගේ කසින්ස්ලාත් එක්ක. ඉතින් මේ විදිහට ආවට පස්සේ මේ තමයි හොටෙල් එකේ ලොබි එක. ලොබි එකේ ඉඳලා මේ විදිහට ලස්සනට හොටෙල් එකේ ඒරියා එක අපිට පේනවා. මේ විදිහට අපි චෙක් ඉන් උනේ දවල්. අපි ආවේ හොටෙල් එකේ ෆුල් බෝඩ් පැකේජ් එකක් අරගෙන අපි ලන්ච් ඉඳලා ලන්ච් ටු බ්‍රෙක්ෆාස්ට් පැකේජ් එකක් තමයි අපි ගත්තේ. ඒක නිසා අපි ලන්ච් වලට තමයි චෙක් ඉන් උනේ. මේ විදිහට අපි හොටෙල් එකේ චෙක් ඉන් වෙලා අපි මුලින්ම ගියා අපේ රූම් එක බලන්න. මේක එක කැටගරිස් වල රූම්ස් තියෙනවා. ඩිලක්ස්, ලක්ෂරි, ස්ටෑන්ඩඩ්, ස්වීට්. සෝ අපි හම්බුනේ ස්වීට් එකක්. ඒතර මේ විදිහට තමයි ස්වීට් එකේ ලිවිං ඒරියා එක තියෙන්නේ. මේ විදිහට එන්ටර් වෙලා මේ විදිහට ලිවිං ඒරියා එක තියෙනවා ස්වීට් එකේ. මෙතන තියෙනවා කොෆි ස්ටේෂන් එක තියෙනවා. ඒ වගේම මෙතන බැල්කනි එකක් තියෙනවා. ලිවිං ඒරියා එකෙන් කෙලින්ම බැල්කනි එකට යන්න පුළුවන් ලොකු බැල්කනි එකක් තියෙනවා. මේ විදිහට බැල්කනි චෙයර්ස් තියෙනවා ඒකේ. බැල්කනි එකෙන් මේ විදිහ තමයි එළිය පූල් ඒරියා එකයි බීච් ඒරියා එකයි පේන්නේ. මේ හොටෙල් එකේ ඉඳලා කෙලින්ම බීච් එකට යන්න පුළුවන්. මේක මොකද මේ හොටෙල් එක බීච් හොටෙල් එකක් වෙන නිසා. ඉතින් මේ විදිහට තමයි පූල් ඒරියා එකයි බීච් ඒරියා එකයි පේන්නේ. මේ ලිවිං ඒරියා එකේ බැල්කනි එක ඉඳලා මේ තමයි ලිවිං ඒරියා එක, මේක තමයි බැල්කනි එක. ඊළඟට මේ තමයි මේන් බෙඩ්රූම් එක. ඩබල් බෙඩ්රූම් එකක්, කිංස් බෙඩ් එකක් තියෙනවා. තම ලක්ෂරි ටයිප් එකේ රූම් එකක් මේක. හරිම ලස්සනට හදලා ඩෙකොරේට් කරලා තියෙනවා ඉන්ටීරියර් එක. මේක තමයි බාත්රූම් එක. මේන් රූම් එකේ තියෙන බාත්රූම් එක. බාත් ටබ් එකක් තියෙනවා. ඒ වගේම අනිත් ෆැසිලිටිස් ඔක්කොම මේ බාත්රූම් එකේ තියෙනවා. ෂවර් කැබින් එකකුත් තියෙනවා බාත් ටබ් එකට අමතරව. අනිත් ෆැසිලිටිස් උත් ඉන්ක්ලූඩඩ්. ලන්ච් එක අපි ස්ටාර්ට් කරේ සුප් එකෙන්. මේ විදිහට සුප් එකක් තිබ්බා. ඊට පස්සේ ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා ලන්ච් එකට. සලාඩ්ස් වලින් ස්ටාර්ට් කරා. ඊට පස්සේ බ්‍රෙඩ් සෙක්ෂන් එක තිබ්බා. මේ තමයි සලාඩ් සෙක්ෂන් එක. සලාඩ්ස් වලත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ඊට පස්සේ මේන් කෝස් එකේ ඒරියා එක. මේන් මීල් එකේත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. මේ තමයි ඩෙසර්ට්ස් ඒරියා එක. ඩෙසර්ට් ඒරියා එකෙත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. ෆෘට්ස් වගේම තවත් එක ජාතියේ විදිහේ ඩෙසර්ට්ස් තිබුණා මේ බුෆේ එකේ, ලන්ච් බුෆේ එකේ. තාමත් රසයි තිබුණ ඩෙසර්ට්ස් ඔක්කොම. ලන්ච් එකෙන් පස්සේ මමයි මගේ කසීනුයි අපි පොඩ්ඩක් හොටෙල් එකේ ඇවිද්දා. මේ තමයි මගේ කසින්ගේ කියුට් ගර්ල්. ඊට පස්සේ අපි ඇවිද්දා හොටෙල් එකේ. අපි ලොකු පූල් එකක් තියෙනවා මේ හොටෙල් එකේ. ඊට පස්සේ අපි හවස් වරුව ගත කරේ මේ පූල් එකේ ගියා. පූල් එකට ගියා. ඒ වගේම බීච් එකට ගියා. ඒ විදිහට තමයි අපි මේ හැන්දෑවරුව ගත කරේ එදා දවසේදී. මොකද ලොකු පූල් එකක් තියෙනවා. ඒකම කෙලින්ම ඇක්සස් තියෙනවා හොටෙල් එකේ ඉඳලා බීච් එකට. ඉතින් ඒ විදිහට අපි හවස් වරුව ගොඩක් එන්ජොයි කරා. හරිම රිලැක්ස් එකේ ගත කරා මේ හොටෙල් එකේදී.
ඊළඟට අපි ඩිනර් වලට ගියා. ඩිනර් වලටත් තිබුණේ බුෆේ එකක්මයි. ඒකෙත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. සුප් වලින් ස්ටාර්ට් කළා. ඊට පස්සේ ඒකේ පීසා තිබුණා. ඒ වගේම ඉටාලියන් ඩිෂස් ගොඩක් තිබුණා මේකේ. ලසඤ්ඤා, ඒ වගේම තවත් ඉටාලියන් ඩිෂස් ගොඩක් තිබුණා. ඒ වගේම අනිත් ලෝකල් ඩිෂස් උත් තිබුණා. ලොකු ස්ප්‍රෙඩ් එකක් මේ ඩිනර් වලටත් තිබුණා ලොකු ස්ප්‍රෙඩ් එකක්. මොකද එදා අපි ගියේ වීකෙන්ඩ් එක නිසා හොටෙල් එක ෆුලි බුක්ඩ්. ඒක නිසා ඩිනර් එකත් ඉතාමත් හොඳ විදිහට තිබුණා. ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ඊට පස්සේ පහුවෙන්ද බ්‍රෙක්ෆාස්ට් එක ස්ටාර්ට් කරේ මෙන්න මේ වගේ රස කොළ කැඳ කෝප් එකකින්. බ්‍රෙක්ෆාස්ට් එකත් ඉතාමත් රසට තිබුණා. ඒකෙත් බුෆේ එකක් තිබුණේ. ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මේ විදිහට තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කරේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකේ විදිහට එන්ජොයි කරලා ඊට පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ආවා. මොකද අපි බුක් කරේ ෆුල් බෝඩ් පැකේජ් එකක් හින්දා. ඉතින් ඒ දවස් දෙක ඇත්තටම හොඳට ගත වුණා. මොකද මේක හොඳ හොටෙල් එකක්. ඔයගොල්ලන්ගේ වැකේෂන් එකක් ගත කරන්න හොඳම හොටෙල් එකක්. ඔයත් ලක්ෂරි වැකේෂන් එකක් හොයනවා නම් ඩවුන් සවුත් වල අහුන්ගල්ල මේ තියෙන හෙරිටන්ස් අහුන්ගල්ල හොටෙල් එක ඉතාමත්ම හොඳයි ඔයගොල්ලන්ගේ වැකේෂන් එකට. ඉතින් ඔයත් මේ වගේ වීඩියෝ ආසනම් බලන්න ආසනම් මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න, මගේ social media follow කරන්න.